මගේ අතින් අල්ලගත්ත ගමන් මාලනී නෝනගේ ඇස්වලින් කඳුළු ගුලි ගුලි බේරෙන්න පටන් ගත්තා. ඊයේ හවස නෝනගේ මුහුණේ ලොකු වෙනස්වීමක් මම දැක්කා. ඉස්පිරිතාලේ උදේ ඉඳන් අමාරු වෙලා ඉන්නකොට මාලනී නෝන මගේ නම කියලා අඬ ගහලා තිබුණා. මගේ අතින් අල්ලලා මාලනී නෝන කියපු අන්තිම වචන ටිකට මට තාමත් ඇඬෙනවා. අන්තිම සුප් එක පොවනකොට මගේ අතින් අල්ලන් නෝන කියපු දේවල් මට තවමත් හිතා ගන්න බෑ. වසර ගණනාවක් මුළුල්ලේ මාලනී ළඟින්ම හිඳ අවසන් දවස වෙනකම්ම මාලනීව රැක බලාගත්ත ඇයගේ මෙහිකාරිය විසින් මාලනීගේ අවසන් මොහොත ගැන මෙසේ පුවත්පතකට පවසා තිබුණා. උපුටා ගැනීමක්. මාලනී නෝන ළඟ මම වැඩ කරේ හරිමම සතුටින්. මගේම අම්මා කෙනෙක් බලා ගන්නවා වගේ මං හරිම ආදරෙන් තමයි මාලනී නෝනව බලාගත්තේ. අන්තිම දවස්වල මාලනී නෝනට ගොඩක් අමාරුණ නිසා රෝහලේ නතර වෙලා තමයි නෝන ප්‍රතිකාර ලබාගත්. ඊයේ හවස මට පණිවිඩයක් එවලා තිබුණා. මගේ අතින්ම හදපු සුප් එකක් එයාට බොන්න ආසයි කියලා. ඒ වගේම මාවත් ඉස්පිරිතාලෙට එකගෙන එන්න කියලා. නෝන ආස විදියට රස සුප් එකකුත් හදාගෙන ඉස්පිරිතාලෙට ගිහිල්ලා මාලනී නෝනට මගේ අතින්ම හදපු සුප් එක අමාරුවෙන් වගේ කටත් දෙකක් බොනකොට ඇස්වලින් කඳුළු බේරෙන්න පටන් ගත්තා. මාලනී නෝනගේ ඔළුව අතගාලා මං කිව්වා, අනේ නෝනා අඬන්න එපා, අපි ඉක්මනට ආපහු සනීප වෙලා ගෙදර යමු කියලා. ඒත් එයාගේ මූණෙන් වෙනදට වඩා ලොකු වෙනසක් මට තේරුණා. හරිම අමාරුවෙන් වගේ හිටපු මාලනී නෝනා මගේ අතින් අල්ලගෙන මට වචන දෙකක් කිව්වා. මගේ නම කියලා, අනේ මාව බලාගත්තට ඔයාට ගොඩක් පින් කියලා ඇස් දෙක වහගෙන එහෙම්ම ඇඳට හේතු වුණා. මම කවදාවත් හිතුවේ නෑ ඒ මාලනී නෝනාගේ අන්තිම වචන ටික කියලා. නෝනා මට සැලකුවේ එයාගේම දුවෙක්ට වගේ. මේ වින්වීම මට දරා ගන්න අමාරුයි. උපුටා ගැනීම අවසන්.